කොහොමද? අපි අදත් ආවා රස ගුණ පිරි කෑමක් අරගෙන. ගමේ රහට රස ගුණ පිරි හැලප හදමු. ඉස්සෙල්ලාම අපි දැනගමු හදන්න ඕන අවශ්‍ය කරන බඩු. පුරක්කම් පිටි, පොල්, සීනි, හල් මිල්ල කොළ. මුලින් අපි සීනි ස්වල්පයක් දමාගෙන කළු කරගමු. සීනි ටික කළු කරගෙන එද්දී අපි වතුර ටිකක් දාගමු. දැන් අපි හොඳට පැණි එක උණු කරගමු. මේ වගේ පදමට උණු වේගෙන එද්දී අපි පොල් ටික දමාගෙන පැණි ටික උණු කරගමු. අපි මේ විදිහට පොල් පැණි එක සාදාගෙන අවසానයි. කුරක්කම් පිටි මිශ්‍රණය සාදාගමු. කුරක්කම් පිටි, සීනි, පොල් දමාගෙන අපි කලවම් කරගමු. දැන් වතුර ටික ටික දාලා නාගමු. අපි දැන් මේ හදාගත්ත මිශ්‍රණයෙන් චුට්ටක් අරගෙන කොලේ තියලා ඝනකම් නැති පදමට අනාගමු. මෙන්න මෙහෙම අපි පිටි මිශ්‍රණයේ මැදට පොල් පැණි ටිකක් නමාගෙන තවත් ඝනකම අඩු කරගමු. අපි මේ ආකාරයෙන් හැලපසි ටික සාදාගෙන ඉවරයි. නුවර පැත්තේ අය නම් මේකට ගන්නේ කැන්දකොළ. ඒත් අපි රාජාංගනේනේ අපිට කැන්දකොළ නෑ. අපි ගත්තේ හල් මිල්ල කොළ. මේ විදිහට හදලා ගොඩාක් රසයි. ඔයාලත් හදලා කාලා රසයිද කියන්නකෝ. අපි දැන් මේ ටික ස්ට්‍රීමරේ අහුරගමු.
ස්ටීමරේ අවුර ගන්න කලින් ඉස්සෙල්ලාම තට්ටු ටිකක් තියාගන්න ඕනේ. නැත්තම් ගොඩාක් වෙලා යනවායි දෙන්න. දැන් අපි ඇලප ටික තම්බා ගන්න ස්ටීමරේ අවුර ගමු. දැන් අපි ඉන්දියාප තට්ටු වල ඇලප ටික හොදාගෙන ඉවරයි. දැන් අපි ඉන්දියාප මේ ඇලප ටික ලිපෙන් තියාගමු. විනාඩි 5ක් යද්දී ඇලප ටික තම්බ ගත්තා. අපි කාලා බලමුකෝ කොහොමද කියලා. මල්ලි ඔයාලා ඇවිල්ලා කාලා බලන්නකො රහයිද කියලා. සංගීත් එන්නකෝ. මේ මොකෙච්චි? අනේ මටකෝ. කාලා රසයිද බලන්නකෝ. මල්ලිලා කොහොමද අපි හදපු ඇලප වල රස? ඔයාලත් මේ වීඩියෝ එක බලලා අපිව follow කරන්න. ඔයාලත් මේ වීඩියෝ එක බලලා අපිව subscribe කරන්න. Bye. Bye.